ඉතින් හැමෝටම සුබ දැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදේ පාන්දරම අපි මේ යන්නේ මාදලක් වට කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මේකේ මුලින්ම කරන්නේ කඹේ වතුරට දාගන්න. ඊට පස්සේ තමයි ගොඩේ ඉන්න අයට සංඥා කරලා කඹේ ගොඩට ඇද ගන්න කියලා කියන්නේ. අරින් කරලා ගියා. වේදි කරලා නිහුණා. කඹේ බේරලා ඉවරුනාට පස්සේ තමයි දැල දාන්න පටන් ගන්නේ. ඔයාලට මේ පේන විදිහට තමයි හරියටම දැලක් මුහුදට දාගන්න. මේ ඔරුවේ නැගිටලා ඉන්න කෙනා මන්ද බේරලා තිබ්බි. අනිත් කෙනා ගල් බේරලා වතුරට දාගන්නවා. ඒ වගේම තව එකක් කියන්න ඕන මේකෙදි හබල හසුරවන්නේ මේකේ ප්‍රධානම මොකද එයා තමයි ඔරුව යන දිශාව තීරණය කරන්නේ. දැන් ඔයාලට මේ පේන්නේ අවල් අදින විදිහ. මේ අවල් තුලින් තමයි මුළු ඔරුවම ගොඩක් වේගෙන් ගමන් කරන්නේ. ඒ වගේම අවල හසුරන විදිහ තමයි ඔරුව වේගය තීරණය කරන්නේ. ඔන්න ඔය පේන විදිහට තමයි අවල අදින්න ඕන. එතකොට තමයි වතුරේ වේගය අවල වේගය සමාන වෙන්නේ. ඉතින් ඔයාලට ආයෙමත් පේන්නේ කොහොමද දැල වතුරට දාගන්න කියන එක. ඒ වගේම දැන් ඔයාලා දැක්ක දේ හරි. ඒ තියෙන කොඩියක් තමයි. ඒ පේන කොඩියෙන් කරන්නේ අපි වට කරන්න ඕන සීමාව මාක් කරනවා. මොකද ඊට එහා තියෙන්නේ ගල්. මේ වෙනකොට අපි කිලෝමීටර් 1.5ක් විතර ඇවිල්ලි ඉවරයි. ඉතින් මෙන්න මේ කොඩිය පේන තැනින් තමයි අපි ඔරුව වංගුව ගහලා කෙලින්දියත් වෙන්නේ. අපි දැන් මේ ඔරුවේ අවල් අදින එක නවත්තලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂ ටෙක්නික් එකක් තමයි මේකේ මඩිය දාගෙන ඉවරනකම් අවල අදින්නේ අත් මුකුත් කරන්නේ නැහැ. මොකද ඒක එක තැන නවත්තලා තියෙනවා. ඉතින් මේ මඩිය කියන්නේ ගොඩක් කට්ටිය දන්නවනේ. මේ මඩියට තමයි ඔක්කොම මාළු අවසානයේදී ඉතුරු වෙන්නේ. ඉතින් මම හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ වගේම part 2 එකක් බලන්න කලමැටි සී ෆ්‍රෙන්ඩ්ස් එක එකතු වෙන්න කියලා. Ini